සිම් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක 10 ගුණයකට ගොඩක් කරන්න පුළුවන් ටිප්ස් කීපයක් තමයි අද මම වීඩියෝ කරන්න යලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ මම ටිප්ස් තුනක් වලට කතා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ටිප්ස් තුනෙක් එකක් ඔයාගේ මොබයිල් සිම් එකට, ඒ කියන්නේ ඩයලොග් සිම් එකට අනිවාර්යයෙන්ම වර්ක් කරනවා කියලා මම highly recommend කරනවා. මොකද මේ ටිප්ස් තුන ගැන මම ගොඩක් ලොකු රිසර්ච් එකක් කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අන්තිමට කතා කරනවා මම APN app කොහොමද ඔයාගේ ඩයලොග් සිම් එකට ගැලපෙන්න හදාගන්න කියලා. ඉතින් APN එකකින් වෙන්නේ ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න එක. ඉතින් අර APN එකක් හදාගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් ඉක්මනට ගොඩක් ෆාස්ට් විදියට ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරගන්න. ඉතින් මම මේ වීඩියෝ APN එක හදාන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි අපිට ටික දැනතුව මෙන්න මේ ටිප්ස් තුන මොනවද කියලා බලන්න. ඉතින් අපි අපෝ වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට මුලින්ම తాවකාලික විසඳුමක් කියලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙනු බාරකට ඇවිල්ලා මෙන්න මේ එයාප්ලේන් මෝඩ් එක ඔන් කරගන්න. එයාප්ලේන් මෝඩ් එක ඔන් කරලා ඔයාලට තප්පර 10ක විතර තියලා මේ එයාප්ලේන් මෝඩ් එක ඔෆ් කරාට පස්සේ ඔයාලට తాවකාලිකව ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් බූස්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම කතා කරේ తాවකාලිකව. ඉතින් දැන් මම කතා කරන්නම් ස්ටේබල් විදියට අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. ඉතින් ඔයා එකට කරන්න ඕනේ මුලින්ම Google Play Store එකට යන්න. ඉතින් මේකෙන් අපි කරන්නේ ඔයාගේ අනවශ්‍ය app ඔටෝ අප්ඩේට් වෙන එක නැති කරගන්න. ඉතින් Google Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ app icon එක එක පාරක් ක්ලික් කරන්න. ඔයාගේ logo එක පාරක් ක්ලික් කරලා පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ setting කියන තැනට එන්න. setting කියන තැනට ආවට පස්සේ ඔයාලට පුළුවන් general ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට මම general ක්ලික් කළා. පුළුවන් මේක පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ network provisions කියන තැනට ඇවිල්ලා මේ app download provisions කියන තැනට ඇවිල්ලා as me every time දීලා okay කරන්න. ඉතින් ඊට යටින් දින auto update app කියන එකත් ක්ලික් කළා. ඔයාලට පුළුවන් මෙන්න මේ don't auto update app කියන තැන ටික එක දාලා ආයෙත් back ගිහිල්ලා auto play video කියන තැනට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන don't auto play videos කියන තැනට ක්ලික් කරලා okay ක්ලික් කරන්න. ඉතින් දැන් අපි යන්නේ අපි අපේ APN එක ක්‍රියේට් කරන්න. ඉතින් අපි APN එක ක්‍රියේට් කරන්න කලින් අපි බලමු අපේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මේ වෙද්දි මොන වගේ තත්ත්වයක තියෙන කියලා. ඉතින් මම එකට යූස් කරන්නේ fast.com කියන වෙබ්සයිට් එක. ඉතින් අපි මෙන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මොන වගේද කියලා. ඉතින් දැන් අපි අපේ fast.com වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ fast.com වෙබ්සයිට් එකට ඇවිල්ලා අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ Mbps වලින් තමයි පෙන්නන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ඩිවයිස් එකේ Mbps 4ක් වගේ තමයි යන්නේ. ඉතින් අපි බලමු fast.com එකෙන් අපිට ඒක පෙන්නන්නේ Mbps කීයක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් fast.com එකෙන් අපිට Mbps 3.7 තමයි පෙන්නුවේ. ඉතින් දැන් අපි අපේ APN එක ක්‍රියේට් කරන්න මුලින්ම setting එකට යන්න ඕනේ. ඉතින් මේ විදිහට මම setting එකට ගිහිල්ලා අපේ connection කියන තැනට යනවා. connection එකෙන් ගිහිල්ලා mobile networks කියන තැන උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට mobile network කියන තැන ක්ලික් කරලා පස්සේ access point name කියලා තැනක් තියෙනවා. ඒ තමයි APN කියන්නේ. ඉතින් අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න පුළුවන්. ඒ ක්ලික් කළාට පුළුවන් මේ උඩ තියෙන add කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ phone එකේ add කියන්නේ නැතුව මේක යටින් ප්ලස් මාක් එකක් හරි 33ක් එක හරි ඇඩ් කියලා බටන් එකක් ඇති. අන්නේ ඇඩ් කියන බටන් එක ඔයාලට පුළුවන් ක්ලික් කරන්න. ඒ ක්ලික් කළා අපිට පුළුවන් ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් දැන් මේ ඇඩ් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට edit accept points කියලා තැනක තමයි ආවි. ඉතින් මම අද කතා කරන්නේ dialog වලට කොහොමද හරියටම APN එක හදන්න කියලා. ඉතින් ඔයාලට මේ name කියන තැන උඩට type කරලා ඔයාලට මෙන්න මේකේ dialog 4G කියලා අපිට මෙන්න මේකේ සර්ච් කරන්න පුළුවන්. මේ නේම් එක ඇඩ් කරලා අපිට පුළුවන් ඕකේ දෙන්න. ඉතින් මේ විදිහට dialog 4G කියන තැනට නේම් එක දීලා ඇඩ් කරලා අපි ඊට පස්සේ තියෙන APN එකටත් මෙන්න මේ dialog 4G කියන එක තමයි දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට dialog 4G කියලා අපිට මේකේ ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට dialog 4G කියලා ටයිප් කරලා පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ okay කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට okay කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් යටට යන්න. යටට ගිහිල්ලා මෙන්න තියෙන APN protocol කියන තැනට ගිහිල්ලා මේ යට IPv4 IPv6 කියන තැනට දීලා අපිට පුළුවන් ඊට යට තියෙන APA roaming protocol කියන තැනටත් ඒක දෙන්න. ඒ දීලා ඔයාලට පුළුවන් මේ Breeder කියන තැනට ඇවිල්ලා මෙන්න මේ ක්ලික් කරන්නේ. උතින් ඔයාලට ගොඩක් පෙන්වන්න පුළුවන්. ඉතින් මට මේ විදිහට ගොඩක් පෙන්වන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ උඩම එකයි LTE කියන එකයි ටික් එක දාලා එතනින් ඒක okay කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ APN එක හදාගත්තේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපේ APN එක හරහා ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි කරගන්න. ඉතින් අපි අන්තිමට බලමු මේකේ APN එක කොහොමද ඉන්ටර්නෙට් ස්පීඩ් කියලා. ඉතින් අපිට පුළුවන් මේ ටික තුන ක්ලික් කරලා මේක සේව් දෙන්න. ඉතින් මම දැන් මේ dialog 4G කියන අපි හදාගත්ත APN එකට මම දැන් මෙතනින් ඇඩ් වෙලා අපිට ඉන්ටර්නෙට් ස්පීඩ් එක මම පෙන්නන්නම්. ඉතින් දැන් මම ඔයාලට තියෙන fast.com එකට ඉතින් දැන් අපි බලමු අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේන්නේ ඇති Mbps 7.5 දැන්ට පෙන්නන්නේ. ඉතින් අපි කන්ෆර්ම් වුණාම බලමු Mbps කොච්චර ලැබෙනවද කියලා. ඉතින් අපිට Mbps 8.3ක වගේ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ ගොඩක් ඉන්ටරෙස්ටිං වැඩක් කරනද කියලා හිතනවා. ඉතින් අපේ channel එක subscribe වෙන්න නැති කට්ටිය subscribe කරලා අපිට subscribe 300 ගෝල් එකට යන help එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ අපේ වටින වීඩියෝ එකේ නව කොහොමද මම නවතිනවා. මම නව අබදේශ්.